මුල්ලු ගහ යට ශ්‍රව්‍ය දෘශ්‍ය සාහිත්‍ය සංලාපය සුමුදු චතුරාණිගේ රචනයක්. සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම කිම්මුර දවස්වල පානින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටීම මා නොකෙරුවත් නොකලෙමි ඒ ගැරහීම. අද අප කතා කරන විද්‍යාත්මක දැනුම යුරෝපයේ මතු වූ නූතනවාදී සමාජ දේශපාලන ව්‍යාපාරයේ කූටප්‍රාප්තියයි. එය යුරෝපයේ පැවති වැඩවසම්වාදී අධිකාරීවාදී දේශපාලන සම්ප්‍රදායට එරෙහිව ගැසූ කැරැල්ලයි. එය බුද්ධිමය කතිකාවකි. මිනිස් ප්‍රගමණයට එරෙහිවන සියල්ල එමගින් බැහැර කළ අතර සමාජ ප්‍රගමණයට හානි නොකරන විශ්වාස පද්ධති දෙස ඉවසීමෙන් බැලීය. ඒ බටහිර විද්‍යාත්මක දැනුම ලංකාවට පැමිණෙන්නේ යටත් විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙසටය. ඇතැම් මානව විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට එය තිබූ සාම්ප්‍රදායික දැනුම මත ආරෝපණය කරන ලදී. එය බුද්ධිමය කතිකාවකට වඩා විද්‍යාත්මක නොවන සමාජය පිළිකෙව් හා බැහැර කිරීමේ ව්‍යාපාරයකට තල්ලු විය. අසම්පූර්ණත්වයට පත් විද්‍යාත්මක දැනුම ලංකාවේදී හීනමානය වසා ගැනීමේ උපකරණයක් බවට පත්විය. එය පුළුල් සාකච්ඡාවකට බඳුන් නොවිනි. සමාජයට හානියක් නොවන ගැමියෙකුගේ විශ්වාස ගර්හාවට ලක්වන්නේ එබැවිනි. විමලරත්න කුමාරගම යනු යටත් විජිත අධ්‍යාපනය විචාරාත්මකව ග්‍රහණය කරගත් දයාර්ධ වූ රාජ්‍ය නිලධාරියෙකු හා කවියෙකු වන්නේ එබැවිනි. මිනිස් හඬපා රැලකවත් නැත සුනිල් වනපෙත නුවන සඳහන මහත් ආදරයකින් රක්නා සෙල්මුවා පුදු රුවකු සැතපෙන අඩක් කාලයේ පසට යට වුණ ඇහැටු පැලපෙඳ පාසියුසුලන සියක් වස් කොපාමන නොදනිමි මලක් පහනක් තිටියේ පුදාසුන. මනුෂ්‍යත්වයද දේවත්වයද එකට එක්වෙයි. විටක දෙවියා මනුෂ්‍යයෙකි. තවත් විටක මනුෂ්‍යයා දෙවියෙකි. කවියා අත මේ ද්වි ස්වරූපයම වියමන් වේ. මනුෂ්‍යයාට දෙවියෙකුද දෙවියෙකුට මනුෂ්‍යයෙකුද විය හැකි ඉසව්වකදී මම ඔබ හමුවෙමි. වන්නේ ගන්තුලාවේ ඇවිද යමි. මා පසු කර යන මුහුණුවල විඩාවෙන් හෙම්බත් වූ අවු රශ්මියෙන් දාගිය සලකුණු යහමින් සිත්තම්ව තිබේ. එහෙත් මම එක දෙයක් දකිමි. ඒ දුෂ්කරත්වයේ සියලු රේඛා මැදින් ඔවුන්ගේ දෑස් දිලිසුනේය. ඒ විඩාවර මුහුණුවලට නොගැලපෙන තරම් වූ දිලිසෙන දෑස් අව්‍යාජ භවයේ සංකේතයයි. ඒවා මුවට කලින් මාහා සිනාසුනේ මහපොළවේ හැප්පීමෙන් ලද තෘප්තියේ බින්දනය සමගය. දහඩිය වැකි මුහුණු තෙල් පාටින් දිලිසෙද්දී කහට බැඳි දත් පෙන්නා ඔවුන් සිනාසුනේ මා කලක සිට දන්නා පරිද්දෙනි. මම ඔබට මෙසේ කියමි. තමන්ට තමන් කරන කාර්ය ගැන අභිමානයක් ඇත්නම් ඔවුන්ට තවකකුගේ ඇස් දෙක දෙස කෙලින් බැලීමට හැකිය. මේ ගැමියන් එහෙමය. වන අරණට ඇතුළු වෙමි. විමලරත්න කුමාරගම මට නොදැනෙන්නට මා අත අල්ලා ගත්තේය. ඒ ස්පර්ශය මට ශක්තියක් මිස බාධාවක් නොවේ. සියලු ගස්වැල් වැනෙමින් නැවෙමින් මද සුළඟ ගෙනෙමින් මා දාහය නිව්වේය. ගසට නොදැනෙනසේ මම කුඩා අත්තක් සීරුවෙන් කඩා ගතිමි. රූස්ස ගස් දෙබලක දැල්වෙන පහන අභියස ඒ අතු කැබැල්ල තබමින් වනයට අධිපති අයියනායක දෙවියන්ගෙන්
වනයට නොරි දෙන්නට වනය ඇතුලේ සරන්නට අවසර ඉල්ලමි. මසිත පුරා මා නොදන්නා සාමයක් පැතිර යනු දැනේ. එය සුවදායක සාමයකි. අහිංසක ගැමියන්ගේ දයාර්ථභාවය වෙනුවෙන් කරුණ සිතැතිව කවියමෙනු විමලරත්න කවියාගේ මුහුණ මට ඒ පහන් දැල්ලේ ආලෝකය අස්සෙන් පෙනේ. මනුෂ්‍යත්වයේ කෙරෙහි වන අප්‍රමාණ භක්තියද මිනිසුන් කෙරෙහි වන දයාව අනුකම්පාව හා දරා ගැනීමද හේසිය පද අතර යහමින් දිය කරයි. මේ කවි මසිත කම්පනය කරයි. ඔබට දෙය එසේම බව දනිමි. බුළුගහ මුදුනින් ඉර බැස ගියේ රතු පාට ගිනි බෝලයක් වය. ඒ සැඩ බවට යටින් කුමක්දෝ දොම්නසක ලකුණුද පෙනෙන්නට තිබිනි. එහෙත් සඳට ඉඩදී හිරු බැස යා යුතුයමය. සඳ ක්‍රමයෙන් මෝදු වී ආවේය. සඳකැන් වැටි බුළුපත්‍ර දිලසුනි. විනාඩි ගණනක් යනතෙක් හිරුගේ තෙද බවත් සඳේ සුමුදු බවත් බුළුගහ එක මොහොතේ වින්දේය. ජීවිතය දෙසේමය. ඔබ මෙන්ම මමද රළු සුමුදු හැඟීම් එකවර විඳ තිබෙනවා නොවේද? වන්නි මහකැලයට උඩින්ද හිරු බැස ගියේය. සඳ රැස් ගලා ආවේය. අප්‍රමාණ ආදරයෙන් හා භක්තියෙන් යුතුව වන්නියේ සැඳෑ කල සඳ රැස් ගලන රාත්‍රිය කුමාරගම කවියා පදසිත්තමකට ගත්තේය. ගැමියාගේ දෙවියා පරිසරයය, මහ පොළවය. ඒ පරිසර නියාම වනාහි ඔවුන්ගේ හදවතේ දෙවියන් වැනිය. වන්නි කැලේ ගහක් කොළක් ගානේමත් හැම බින් අඟලක් ගානේමත් ඇත්තේ විමලරත්න කුමාරගමගේ මතක සටහන්ය. භක්තියත් ආදරයත් ජීවන අන්දරයත් එක්තැන් කළ කුමාරගම කවියාද ගැමියාගේ දෙවියෙක් වන් විය. වනපෙත දැවෙන විට වැඳ මල හිරුගේ රත ගණදුර වසන විට ආලෝකයෙහි නෙත සඳරැස් ගලන විට තෙරපි සෙවන මත එක දෙවියෙක් නොබේ දාහක් එතැන ඇත. කුමාරගමගේ කවිය ඇතුළත හමුවන දෙවියන් ඔහුගේ හදවතේ ඉහළම තැනක විරාජමාන විය. ඒ කවුරුත් නොව ඔහුට එදිනෙදා හමුවන ගැහැණුන්ය, මිනිසුන්ය, ඔවුන්ගේ ජීවන චර්යාය, මනෝභාවය. ඔහුගේ බොහෝ කවිවලට පසුබිම් වී ඇත්තේ අලියා වැටුණු වැව ප්‍රදේශයයි. යථාර්ථය ඔස්සේ උගත් නූගත් භේදසේම ආධ්‍යාත්මික භෞතික දියුණු නොදියුණුකම්ද ඔහුගේ කවි පද අතර සැඟවේ. ඔහු ඒවත් තියුණුව ප්‍රශ්න කරයි. විමලරත්න කුමාරගම කවියාගේ බොහෝ කවිවල අන්තර්ගතව ඇති ශෝකී රසය පාඨක හදවත්ද සියුම් සැතකින් සූරනමා වැනි ශෝකයක ගිල්වයි. එකී ශෝකය ඒ කවිවිඳ කාලයක් යනතුරු සිතේ වරින් වර රිදුම් දෙයි. ඔබට දෙය එසේම බැව් දනිමි. විමලරත්න කුමාරගම කවියා වැඩි දෙනෙක් විසින් හඳුන්වනු ලබන්නේ මානව දයාවෙන් සපිරි කවියෙක් ලෙසය. එහෙත් ඔහුගේ දයාව, කරුණාව මානව ප්‍රේමයෙන් ඔබට ගොස් සත්ව හා පරිසර ප්‍රේමයක් බවටද පත්වී විශ්වීය ගුණයක් අත්පත් කරගෙන ඇත. අවුරුදු 43ක් වැනි කෙටි කාල සීමාවක් ජීවත් වූ ඔහු ඒ කාලය මුළුල්ලේ බොහෝ කවි ලිව්වේය. ඒ සියල්ලටම පාහේ පාදක වූයේ ප්‍රාදේශීය ආදායම් පාලක හෙවත් DRO තනතුර දරද්දී ගැමි ගෙපල ඔහුට හමු වූ අත්දැකීම්ය, අනුභූතිය. තනිකඩ ජීවිතයක් ගෙවූ ඔහුගේ ආදරය සෙනෙහස ලැබූ ගැමියෝය, පරිසරයය. අයුක්තිය, අසාධාරණය හා නොමිනිස්කම් හමුවේ ඔහු බෙහෙවින් උරණ විය. ඒ වෙනුවෙන් සටන් කළේය. ඔහුට වඩාත් රිදුනේ අසරණ අහිංසක ගැමියන්ට යම් යම් බලවන්තයන්යයි කියාගන්නා අය කළ රිදවුම්ය, පීඩනය. ඒ අයට ඔහුගෙන් ගැලවීමක් තිබුණේ නැත. ඔහුගේ ලොකුම අවිය වන කවියෙන් ඔහු මේ අයට නිර්දය ලෙස පහර දුන්නේය. ගමන් පෙහෙසින් රුදා දෙන පා තනතලාවේ ඔබාගත් තෙමි සවන් හිමිගේ සෙවන යට හිඳ මගේ දුක මම
නිවාගත්තෙමි පියාපත්තා වැටුන කිරවකු පරිදි නිතරම අනුවනැන් වූ දයා කරුණා වඳව ගිය පුහු උමතු ලෝකෙක අතරමං වූ ව්‍යාකුල දිගු ගමන් යන පාපියකු හට නිසි හසර පෙන් වූ පියානෙනි මහා හිඟන්නානෙනි කිරුළු මත පා රජස ගැන් වූ වන්නියේ ගැමි ජනතාව සමග සමීපව පෛරුපාසානයේ යෙදෙමින් ඔවුන්ගේ දුක් සුසුම් විඳිමින් වන්නියේ සැබෑ ජීවිතයේ මැනවින් ග්‍රහණය කරගනිමින් ඔහු විසින් රචිත කාව්‍යාවලී ඔස්සේ විෂද වන්නේ අපමණ මානව දයාවෙන් පිරුණු ඔහුගේ සැබෑ ආධ්‍යාත්මයයි. වන්නි ජනතාවගේ මුවගට හුරු වදන් උපමා උපමේය යොදා ගනිමින් ව්‍යංගාර්ථ ධ්වනිතාර්ථ වලින් යුත් සරල සුගම බස්වහරක් උපයෝගී කර ගනිමින් කුමාරගම කවි ඔස්සේ වන්නි ජීවිතයේ යථාර්ථයත් ඒහා බැඳි පරිසරයත් සිත්තම් කර ඇත්තේ අපූර්වත්වයෙන් 99ය. මෙනයින් බලන කල මිනිසුන්ගේ විශ්වාස පද්ධති අවඥාවට ලක් කරන හේතුවාදීන් ඇතුළු විවිධ කණ්ඩායම් නිසා හෝ කුමාරගම දෘෂ්ටිය ගැන නැවත නැවතත් තර්කානුකූලව සිටිය යුතු කාලය එළඹ තිබෙනවා නොවේද? විශ්වාස පද්ධති යන්න සමාජයට හානියක් නොකරන තාක්කල් මිනිසුන්ගේ හදවතේ රැඳෙන ඒවාය. ශරීරයක් විච්ඡේදනය කිරීම අතිශය සාමාන්‍ය කාරණයක් සේ සැලකූ විද්‍යාව අභියසදී පවා මිනිසුන් මිනී කපන රස්සාව දකින්නේ මහත් පිළිකුලෙනි. විද්‍යාව අභියස ශරීර විච්ඡේදනය හැදෑරිය යුතු විෂය පතයකි. ආචාර්ය උපාධි පවා ප්‍රදානය කරන්නකි. එහෙත් ජන සමාජයේ තවමත්ය ගර්හිත රස්සාවකි. මහත් දයාර්ධ බවක් ආරෝපණය කරමින් කුමාරගම කවියා මිනී කපන හේරත් හාමි ගැන මෙසේ ලියයි. අලියා වැටුණු වැව සිටි හේරත් හාමි මාවැනියක උවද මම වැදගත් වීමි මිනී කපනමුත් ඒ හේරත් හාමි ඔහු මට වඩා 20-30 ගුණයෙන් දෑමි. මිනී කපන හේරත් හාමිගේ උපේක්ෂා සහගත මුහුණ මා ඉදිරියේ මැවී පෙනේ. ඔහු මිනී කපන්නේ භාවනාවක් මෙන් සංයමයෙනි. ඒ ඔහුගේ රැකියාවය. එහෙත් සමාජය ඔහු දෙස බලන්නේ පිළිකුල් සහගත බවකිනි. පිහිපහරකින් මැරුණු තම නැගණියගේ මලසිරුර කපන්නටත් දෛවය විසින් පවරා තිබුණේ හේරත් හාමිටය. හේ අසීමිත සංයමයෙන් එකී කාර්ය ඉටු කළේය. එහෙත් හේරත් හාමිගේ හදවත කොතරම් හඬා වැටෙන්නට ඇත්තැයි ඔබටත් මටවත් සිතාගත නොහැකි බව සත්‍යකි. කුමාරගම කියන්නේ මා දෙස දයාවෙන් බලන බොහෝ මිනිසුන් සිටියද හේරත් හාමි දෙස දයාවෙන් බලන්නට කෙනෙක් නැති බවය. ඔහු තමා සමගම සංසන්දනයෙන් කියා සිටින්නේ හේරත් හාමි තමාට සාපේක්ෂව කුයි තරම්නම් ගුණවත් බවකින් සංයමයකින් හා ඉවසීමකින් යුතු පුද්ගලයෙකුද කියාය. ඔහු ඒ සංසන්දනාත්මක විග්‍රහය කරන්නේ ගැමියා ඔසවා තැබීමට විනා තමා පුම්බා ගැනීමට නොවේ. සිය කවි අතරේ ගැමියාගේ දුක, වේදනාව, පශ්චාත්තාපය මෙන්ම ඔවුන්ගේ වත්පිළිවෙත් හා ඇදහිලිද එකසේ තවරන්නට හේ සමත් විය. ඒ කවි පද අතරේ අනුකම්පාව මෙන්ම දයාර්ධභාවයද එකසේ කලතන්නට හේ දැක්වූ සමත්කම විස්මයාවහය.
ගැමියෙකුගේ මිත්‍යාව, මුලාව, අවිද්‍යාව හුවා දක්වමින් විද්වත් භාවයේ ගිරිශිකරය මත නැගී සිටිමින් බොහෝ අය ඒවා දෙස සදය උපහාසයෙන් බලති. කුමාරගම කවියා කිසි විටකත් පොළවේ පවතින මේ දෑ දෙස උපහාසයෙන් බැලුවේ නැත. එමෙන්ම තමා ඒ සම්බන්ධයෙන් දරන මතය ප්‍රකාශ කරන්නට මැලි වූයේද නැත. ජනශ්‍රුති හා විශ්වාස කිරීවන ගැමියන්ගේ මතය ගැනවන ගෞරවයද ඔහුගේ කවිවල එකසේ අඩංගුය. ඔහු දෙවියන් ඇදහුවාද නැත්ත යන්න අපට වැදගත් නැත. ඔහුගේ දෙවියන් කවුද යන්න අපට දැනීම පමණක් ප්‍රමාණවත්ය. දෙවියන් ගැන කියා කට්ට කුමංජල් පූජා කරන යාතිකයන් ළඟ නැති දෙවියන් ඔහු ළඟ සිටි බව පමණක් කියමි. දෙවලක් ප්‍රේත තටුවක්ද ප්‍රේත තටුවක් දෙවලක්ද කළ හැක්කේ උතුම් මනුෂ්‍ය හදවතකටය. කුමාරගම කවියාගේ දෙවියන් සිටියේ ගැමි හදවතේය. කුමාරගමට ඇත්තේ හේතුවාදීන් කියන දෙවියන් පිළිබඳ ගැටලු ඔප්පු කිරීමේ අවශ්‍යතාවක් නොවේ. ඔහු සිටගන්නේද මිත්‍යා විශ්වාස මත නොවේ. ඔහුට ඇත්තේ ගැමියා ගැන ආදරයමුසු භක්තිමත් හැඟීමකි. එපමණකි. සාම්ප්‍රදායික ඇදහිලි හා විශ්වාස දෙස ඔහු උපහාසයෙන් හෝ අපහාසයෙන් බැලුවේ නැතේ. එය උපේක්ෂා සහගත ආදරයකි. එය ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බව ඔහු දනී. ලංකාවේ විද්‍යා අධ්‍යාපනය ගැන අප නැවත නැවතත් සිතිය යුතුයයි සිතෙන්නේ මේ වැනි ක්‍රියා නිසාය. අප සමහර දේවල් සමාජීය අවශ්‍යතාවක්සේ සලකා ගත්තද ඒ සඳහා තව බොහෝ දෑ බලපෑ බව අප සිතේ තබාගත යුතුය. ඇත්තටම දයාර්ධ බව කියන්නේ කුමටද? මිනිසා පිළිබඳ දැක්වූ අනුකම්පාත්මක දෘෂ්ටියටද? මිත්‍යාව යන්න බාරහාර කිරීම, පුද පිදවිලි කිරීම යනුවෙන් හේතුවාදීන් පටු ලෙස අර්ථ ගැන්වුවද කුමාරගම ඒවා දුටුවේ පුළුල් දෘෂ්ටියකිනි. ඒවා පුළුල් විද්‍යාත්මක විචාර බුද්ධියෙන් කියවාගත හැක්කක් නොවන බව ඔහුගේ විශ්වාසයයි. අප විශ්වාස කරන පරිදි දයාර්ධභාවය යනු අනිකාගේ හදවත නොරිදවීමය, අනිකාගේ ගෞරවය රැකීමය. මම ඔබෙන් නැවත අසමි. ඔබේ විශ්වාසය ඔබට කෙතරම් සුරක්ෂිත බවක් ගෙන එනවාද? ඒ විශ්වාසය මත පදනම්ව ඔබ කොතරම් මානසික සුවයක් ලබනවාද? ඒ විශ්වාසය හා ඇදහීම පදනම්ව ඔබ ක්‍රියාත්මක කරන බොහෝ දෑ කොතරම් සාර්ථක වී තිබේද? ඒ සියල්ල අපියස විමලරත්න කුමාරගම නම් කවියාගේ ඇති දයාර්ධවත් මැදිහත්වීම සංහිඳ ළඟ දැල්වූ පහනමෙන් සොමි ගුණයෙන් යුතු නොවන්නේද? හේතුවාදය, විද්‍යාව හෝ කිසියම් හෝ දෙයක් වේවා, ඒවා තම සංස්කෘතියේ පවතින ඇදහිලි විශ්වාස ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බව අප කියන්නේ මේ මත පිහිටාය. බුළුගහාවට නිහඬ නිසංසල බව කෑරලකුගේ හිත කීරි ගස්සන නාදයෙන් බිඳී ගියේය. ඌට අනියත හෝ නියත බියක් ඇතිවන්නට ඇත. කෑරලා ජීවත් වන්නේ බියෙනි. සුළු සෙලවීමකින් පවා ඌ තිගැස්සේ. සිය බිත්තර කිසිවකු හෝ පැහැර ගනිතැයි ඌ නිරන්තරයෙන් සිතයි. එහෙත් බුළුගස නිහඬය, දැවැන්තය. හරියට සංහිඳ ළඟ ගහේ දෙබලේ පහනක් දල්වා කොළ අත්තක් නිහඬවම තබා ආරක්ෂාව ඉල්ලා කැලේට ගිය ගැමියාගේ හිතේ විශ්වාසයසේය. බොල්ලු ගහ යට ශ්‍රව්‍ය දෘශ්‍ය සාහිත්‍ය සංලාපය සුමුදු චතුරාණිගේ රචනයක්.